දැන් කතා කරන්න යන්නේ 14 වෙනි පාඩම පත හා නිර්මාණය ගැන. මුලින්ම කියන්න ඕනේ මේ පාඩම මම මේ සවිස්තරාත්මකව කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ විභාග මට්ටමේ ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙන තරමට තමයි මේක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින්ම අපිට හම්බෙන වචනයක් නෙමේ පත කියන්නේ. මොකද්ද පතයක් කියන්නේ කියලා කිව්වොතින් සරලවම පතයක් කියන්නේ ගමන් මාර්ගයක්. අපිට මේ පාඩමේ ප්‍රධාන වශයෙන් පත හතරක් මූලික පත හතරක් කතා කරන්න තියෙනවා. එතකොට එතනින් මේ සාමාන්‍යයෙන් ඔයාලා මේ හතර මතකයේ තියාගන්නවා නම් අපි නම් ඒ දවස්වල කටපාඩම් කරලා තියාගත්තා. එතකොට මේක මතක තියාගන්න ඕන. ඒ කියන්නේ අචල ලක්ෂයකට නියත දුරකින් යන ලක්ෂ්‍යවල පතේ මොකද්ද? ඊළඟට ලක්ෂ්‍ය දෙකක් ගත්තොතින් ඒ දෙකට සමාන දුරකින් යන ලක්ෂ්‍යයන් වල පතය. ඊළඟට අපිට බලන්න තියෙනවා සරල රේඛාවක් ගත්තොතින් ඒ සරල රේඛාවට නියත දුරකින් යන ලක්ෂ්‍යයන්ගේ පතය. ඊළඟට ඡේදනය වන රේඛා දෙකකට නියත දුරකින් යන ලක්ෂ්‍යයන්ගේ පතය. ඕවා ගැන දැන් අපි කතා කරමු කොහොමද පත නිර්මාණය කරන්නේ කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. දැන් එකට මෙන්න මේ පළවෙනි පතය වෘත්තයක් කියන එකට. වෘත්තයක් කියලා කියන්නේ මොකද්ද? දැන් ඕකේ දීලා තියෙනවා වෘත්තයක් කියන්නේ අචල ලක්ෂයක් තියෙනවා. ওই විදිහට. අචලයි කියන්නේ නිශ්චිතයි නේ. ඒ කියන්නේ එහාට මෙහාට යන්නේ නැහැ. අචල ලක්ෂයකට නියත දුරක් මම ගන්නවා සෙන්ටිමීටර් 2ක දුරක්. නියතයි කියන්නේ ඒ දුර වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා මගේ අචල ලක්ෂය. ඔය මම කළු පාටින් මාක් කරපු එක. නියත දුර තමයි සෙන්ටිමීටර් 2. හරිද? මම කියනවා මේ දුර සෙන්ටිමීටර 2යි කියලා. එතකොට මෙන්න මේ අචල ලක්ෂයකට සෙන්ටිමීටර 2ක දුරකින් මම මේ දිශාවට ඇන්තොතින් තමයි මට මේ පොයින්ට් එක හම්බෙන්නේ. මම මෙහෙට සෙන්ටිමීටර 2ක් ගියොත් මට මේ හරියෙන් හම්බෙනවා. මෙහෙට ගියොත් මෙහෙම. නේ ඔහොම ගියාම අන්තිමට කොහොම හරි සමස්තයක් විදියට ගත්තාම අචල ලක්ෂය මෙන්න මේ කියන අචල ලක්ෂයකට සෙන්ටිමීටර් 2ක් හරි මොකක් හරි කැමති දුරකින් යන ලක්ෂයන්ගේ පතය වෙන්නේ මෙන්න මේ කියන වෘත්තය. හරිද? එතකොට වෘත්තයක් අඳින්න දන්නවනේ. මෙතන දැනගන්න ඕනේ වෘත්තයක් අඳින්න. වෘත්තයක් අඳින්න දන්න හින්දා ඒක ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද වෘත්තය නිර්මාණය කරන්න කියලා. ඊළඟට දෙවෙනි එකට යන්. දෙවෙනි එකේ කියන්නේ ලක්ෂ්‍ය දෙකට සමදුරින් පිට ලක්ෂයන්ගේ පතය වෙන්නේ එම ලක්ෂ්‍ය දෙක යාකන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. ඒ කියන්නේ මොකක්ද? හිතන්න මට මෙතන මේ විදිහට ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. මෙතන එකක් අනිත් ලක්ෂ්‍ය මෙතන. ඔන්න ලක්ෂ්‍ය දෙකක් කියන්නේ පොයින්ට් දෙකක් තියෙනවා. ඔය ලක්ෂ්‍ය දෙකට සමාන දුරකින් යන ලක්ෂයන්ගේ පතය ගන්න ඕන මට. ඒක ගන්න මෙන්න මෙහෙමයි. එකටම මේ පොයින්ට්ස් දෙක යා කරන්න. ලක්ෂ්‍ය දෙක යා කරා. sorry. කෙලින් එකකින් මේක යා කරන්න. මේක. හරිද? ඊට පස්සේ මේක කෙලින්න අපි හිතමු මේ තියෙන පොයින්ට්ස් දෙක කියලා. අපි එකටම කොහොම හරි දැන් ඔයාලා අදිටු කියලා ලක්ෂ්‍ය දෙක යා කරනවා. යා කරලා කව කට්ට අරගෙන මේ විදිහට කව කට්ට ගමු. අපි මම නිල් පාටින් ඔන්න කව කට්ටේ එක මුල්ලක් මෙතෙන්ට තිබ්බා. එකක් මෙතෙන්ට තියලා උඩ මෙතෙන්ට තියලා කව කට්ටේ ඔයාලා මෙහෙට චාපයක් ගහන්න. හරිද? මේක චාපයක්. ඊට පස්සේ ඒ තුඩ මෙතන තියෙන තුඩ වෙනස් කරන්නේ නැතුව ආයි මේ පැත්තට චාපයක් ගහන්න. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැතුව තුඩ මෙතෙන්ට ගෙන්න. මෙතෙන්ට ගෙනල්ලා මේක කැපෙන විදිහට චාපයක් ගැහුවා. ආයි මේක කැපෙන විදිහට චාපයක් ගැහුවා. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ තැන් දෙක අල්ලලා යා කරන්න. ඒ කියන්නේ මේ කැපිච්ච තැනයි මේ කැපිච්ච තැනයි මෙහෙම යා කරන්න. හරිද? ඔව්. කෙලින් යා කරන්නේ. හරිද? ওই විදිහට තමයි
ලක්ෂ දෙකකට නියත දුරකින් ගමන් කරන ලක්ෂයන්ගේ පත්‍ය අපිට එන්නේ. එතකොට ඒක වෙන්නේ මෙන්න මේ ඒ ලක්ෂ්‍ය ආකරන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ තමයි ওই විදිහට දෙවෙනි පතයෙන් කියන්නේ. හරිද? එතකොට අපි දෙවෙනි එකේදී කරන්නේ ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. කරපු විදිහ ආයෙත් ඔයාලට බලන්න පුළුවන්. අපි මොකද කරේ? ඒකටම මෙන්න මෙතන කව කට්ටේ උඩ තිබ්බා. මේ අතටයි චාප දෙකක් ගැහුවා. දැන් මෙතන චාපේ ගහන ඕනේ අපි. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මේ පැත්තේ ගහන්න. ඊට පස්සේ මෙතෙන්ට එන්න තුඩ මෙතෙන්ට ගෙන්න කව කට්ටේ එහා මෙහා කරන්නේ නැතුව. ඒ කියන්නේ දුර වෙනස් කරන්නේ නැතුව, ආරය වෙනස් කරන්නේ නැතුව. ගෙනල්ලා මේක මෙතනයි මෙහෙම චාපයක් ගහන. ඊට පස්සේ ඒ කැපෙන දෙක අල්ලලා යා කරන්න. හරි. ඊට පස්සේ අපි තුන්වෙනි එකේ කියන්නේ සරල රේඛාවකට නියත දුරකින් පිටි ලක්ෂයන් වල පතේ වන්නේ එම රේඛාවට සමාන්තරව නියත දුරින් රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙකකි කියලා. දැන් එතකොට දැන් ඔයාලට පේනවා මේ කලින් දෙකේ 1යි 2ේදී අපි ලක්ෂ්‍ය වලට ඒ කියන්නේ 1ේදී 2ේදී අපි බැලුවේ ලක්ෂයන් වලට. දැන් පළවෙනි එකේ අපි බැලුවේ 1 ලක්ෂයකට නියත දුරකින්. දෙවෙනි එකේදී බැලුවේ ලක්ෂ දෙකකට සමාන දුරකින්. තුන්වෙනි එකේදී බලන්නේ අපි රේඛාවකට නියත දුරකින්. ඒ වගේම අපි හතරවෙනි එකේදී ඉස්සරහට බලන්නේ රේඛා දෙකකට සමාන දුරින් පිහිටි ලක්ෂයන් වල පතය. හරි. දැන් අපි යමුකෝ මේකට තුන්වෙනි එකට රේඛාවකට නියත දුරකින්. ඒක බලන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් හිතන්න මෙන්න තියෙනවා මගේ රේඛාව. මේ රේඛාවට නියත දුරකින් ඒ කියන්නේ සමාන දුරකින් යන ලක්ෂයන්ගේ පතය ගන්නෙ. ඒකට අපිට ඕන විහිද චතුරස්‍රය. ඔයාලා විහිද චතුරස්‍රය දැකලා තියෙනවනේ අර කවුරු පිටියේ තියෙන්නේ. ඕක ඕන. ඕක ගෙනල්ලා මෙතන මේ රේඛාව මත පොයින්ට් මෙහෙ කියන්නේ විහිද චතුරස්‍රය මෙහෙම තියන්න. තියලා මෙතන මේ මාක් කරලා තියෙනවනේ. දුරවල් අඩිරෝලක් වගේ. එතකොට ඒකෙන් අපි හිතමු 3ක් හරි මොකක් හරි ඔයාට අවශ්‍ය දුර නියත දුරක් නේ කියන්නේ. අපි හිතමු නියත දුර සෙන්ටිමීටර් 3යි කියලා. මෙතන සෙන්ටිමීටර් 3ක් හොයාගෙන මෙතනින් ඔයා පොයින්ට් එක මාක් කරගන්නවා. ඊට පස්සේ මේ විහිද චතුරස්‍රය මෙහාට අරගෙන එන්න. එතකොට දැන් මෙතන තමයි ඔක තියෙන්නේ. හරිද? මෙතන තියලා ආයෙ මෙතනින් ඒ තුන ලකුණු කරන්න. ඒ කියන්නේ දුර. ඊට පස්සේ ওই විදිහට පොයින්ට්ස් ලකුණු කරගන්න ඕන ඔයා 3ක් විතර. මම ආයි කියන්නම්. මෙතන තිබ්බා එකටම විහිද චතුරස්‍රය. ඒ කියන්නේ එක පොයින්ට් එකක. ඊට පස්සේ ආපහු මේ විහිද චතුරස්‍රය මෙතෙන්ට අරගෙන ආවා. ඔතන තිබ්බා. හරිද? කෙලින් තියන්න. ඊට පස්සේ මේක ආයි මෙහාට අරගෙන එන්න. ওই විදිහට තැන් 3ක විතර ඔක තියලා ඔයා මොකද කරන්න ඕනේ? මේ විදිහට පොයින්ට්ස් 3ක් මාක් කරගත්තනේ සමාන දුරකින්. එතකොට මේ දුරත් සමානයි, මේ දුරත් සමානයි, මේ දුරත් සමානයි. ඔය සමාන දුරක් ලකුණු කරන්න තමයි විහිද චතුරස්‍රයක් පාවිච්චි කරේ. ඊට පස්සේ ඒක යා කරන්න. දැන් එන්නේ අපිට මෙන්න මේ කියන සරල රේඛාවට නියත දුරකින් යන ලක්ෂයන් වල පතය. ඕකම අපිට එහා පැත්තට කරන්නත් පුළුවන්. මේ පැත්තට දුර මැන මේ පැත්තට දුර මැන අන්තිමට අපිට
මේ විදිහට ඒ රේඛාව අඳින්නත් පුළුවන්. එතකොට මේ දෙකම ඔයාලට පේනවා මේ පළවෙනි රේඛාවට සමාන්තරයි. එහෙනම් බලන්න තුන්වෙනි එකේ මොකක්ද අපිට කියන්නේ? සරල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පතය වන්නේ එම සරල රේඛාවට සමාන්තරව එම නියත දුරින් රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙකකි කියලා. එහෙනම් තුන්වෙනි එක අඳිනකොට ඊට චතුරස්‍රය පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට එමු 4. 4 ලේසි. 4 කියන්නේ ඡේදනය වෙන රේඛා දෙකක් ගැන. ඒ කියන්නේ ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? එකිනෙක කැපෙන රේඛා දෙකක්නේ. එතකොට දැන් මෙහෙමයි. හිතන්න ඔන්න මට තියෙනවා ඡේදනය වෙන රේඛා දෙකක්. මෙන්න මේ ඡේදනය වෙන රේඛා දෙකට සමාන දුරකින් යන ලක්ෂයන්ගේ පතය තමයි අහන්නේ. ඒක වෙන්නේ මේ රේඛා දෙකේ කෝණ සමච්ඡේදකය. ඒ කියන්නේ කෝණය මේ තියෙන කෝණයනේ. ඔය දෙකේ සමච්ඡේදකය. ඒක හදන්නේ මේ විදිහට. දැන් බලන්න නිල් පාටින් මම අඳිනවා. එකටම ඔයාලා කරන්න ඕනේ දැන් මෙතන මේ ඡේදනය වෙන ලක්ෂ්‍යය තියෙන්නේ. එතෙන්ට කවකටේ තුඩ තියන්න. තියලා මෙහෙම ඡාපයක් ගහන්න. ඊට පස්සේ දුර වෙනස් කරන්නේ නැතුව මෙතෙන්ට තුඩ තියලා මේ අත ටිකක් මෙතන තියලා මේ අත ටිකක් ගන්න. ඊට පස්සේ මේ කැපෙන තැන මෙතන මේ කැපෙන හරි මැද මේකත් එක්ක අල්ලලා යා කරන්න. ඕක තමයි කෝණ සමච්ඡේදකය වෙන්නේ. ඒ කෝණ සමච්ඡේදකය තමයි මෙන්න මේ රේඛාවටයි මේ රේඛාවටයි සමාන දුරකින් ඉන්න ලක්ෂයන්ගේ පතය වෙන්නේ.